ගෑස්ට්‍රයිටිස් ඒ කියන්නේ අම්ල පිත්තය. අද රටේ බොහෝ දෙනෙකුට වැරදි ආහාර පුරුදු නිසා තියෙන රෝගයක් මේක. මේක ඇත්තටම කිව්වොත් හරියටම ගෑස්ට්‍රයිටිස් නෙමෙයි. මේක ආමාශයේ අම්ලය හැදිලා ඒ තුලින් ගලනාලය හරහා උගුරට එනවා පපුවේ කැක්කුමක් සහ උගුරේ දැවිල්ලක්. ඉතින් මේකට ගොඩාක් දුරට හේතුව තමයි අද ගන්න ආහාර අධික අම්ල අධික ආහාර. මොකද අපිට ඒ මොහොතේ වතුර ටිකක් බිව්වත් පැණි රස දෙයක් ආමාශයගත වුණත් තප්පර ගාණෙන් වමනේ දැම්මොත් ඒ මොහොතේ ඒක අම්ල කරයි. හරි ඇඹුලයි. ඉතින් ඒකට හේතුව මේ ශරීරයේ අම්ල හදනවා. ඉතින් මේක හැදෙන්න හේතුව තමයි මුලින් ලෙඩේට කලින් අපිට දැනෙනවා බඩේ ආම වාතය. ඊටසේ බඩ වේලු ගතිය. ඉතින් මේ තුල කාලයක් තිබිලා තමයි මේක ඒ තත්ත්වෙට උදා වෙන්නේ. ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වෙට උදා වෙන්නේ. සාමාන්‍ය මේ ආහාර වලට නුසුදුසු ආහාර මං කියන්නේ විශේෂයෙන්ම රෑ වේලට ගන්න හොඳ නැහැ. බැදුම් සහ තෙල් වර්ග. විනාකිරි, අච්චාරු, එතකොට ලොවි, වෙරළු වගේ දිවුල් ගැට පැහිච්ච වගේ දේවල් ගත්තාම මේ ලෙඩේ හදන්න තවත් උත්සාහ වෙනවා. ඇඹුල් ಜಾති වැඩියෙන් ගත්තාම. නමුත් ඇඹුල් ಜಾති කිව්වෙන් පස්සේ ගොරකයි සියමලයි වගේ දේවල් නැහැ එහෙම වෙන්නේ. සියලු අම්ලකර දේවල් ගත්තාම තවත් මේ ආමාශය තුළ අම්ලකතිය වැඩි වෙනවා. ඒක පස්සේ පහු කාලේනව මේටත් වඩා එහා යන දරුණු ලෙඩ වලට පත් වෙන්න පුළුවන්.